හෙලෝ. ඔන්න ඉතින් අපි මේ ආවේ කැලෑ පල්ලියට. ශුද්ධ අන්තෝනි මුනිදුන්ට කැප කළ පල්ලියක් තමා මේක. කැලෑව මැද්ද තමයි පිහිටා තියෙන්නේ. දැන් නම් ඉතින් ජනතාව ගොඩක් ගැවසෙනවා බලන්න එනවා ඉතින්. ඒ වගේම ජූනි මාසයේ 13 වන දින තමයි ශුද්ධ අන්තෝනි මුනිදුන්ගේ මංගල්‍ය පැවැත්වෙන්නේ. ඉතින් ඒ දවසේම මේ දේවස්ථානයේත් ඒ මංගල්‍ය පැවැත්වෙනවා. පල්ලියට පිටුපස ශුද්ධ අන්තෝනි මුනිදුන්ගේ සුරුවමක් තියෙනවා. ඉතින් ඒ වගේම මේ පල්ලියේ ළිඳක් තියෙනවා. ඉතින් ලෙඩ්ඩුන්ට සුවය පිණිස නෑවුවහම මූණේ ටිකක් හරි සෝදගත්තාම සුවයක් ලැබෙනවා කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා කුඩා ළමුන් රෝගීන් එහෙම සුව වීම පිණිස කියලා මේ ළිඳෙන් නානවා. ඉතින් අපිත් ඒ විශ්වාසය මත මේ දේවස්ථානයට ගියාම මූණ හරි සෝදගෙන තමයි ඒ ළිඳෙන් එන්නේ. ශුද්ධ අන්තෝනි මුනිදුන්ට කැප කළ මේ දේවස්ථානයත් බොහෝම හාස්කම් තියෙන දේවස්ථානයක්. ඉතින් ඔයාලත් ඇවිල්ලා යන්න. ඒ අත්දැකීම් ඒ විශ්වාසය බෙදා ගන්න. ඉතින් අපි අදට සමුගන්නවා මේ වීඩියෝ එකෙන්. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ජෙස්ස පිහිටයි ඔයාලට.